අපරාධ ලක්ෂ ගාණක් මේ කරන්ට් ස්කූටර් එකක් අරගෙන දැන් නම් මේක ගිනි තියලා දාන්න හිතලා තියෙන්නේ. අවුරුද්දක්වත් හරියට පැද ගන්න බැරි වුණා. ඉතින් ඔයත් මේක දැනගෙනම ගන්න අර්ථයෙන් ගන්නකොට ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න කලින් චුට්ටක් මේ වීඩියෝ එකත් බලලා හිටියොත් හොඳයි කියලා හිතනවා. මොකද ගොඩක් කට්ටිය මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වගේවා හරියට විස්තරයක් නොදැන තමා ගන්නේ. ඔයාලට වෙළඳ පොලේ විවිධ නම් වලින් එතකොට විවිධ බ්‍රෑන්ඩ් වලින් ඉලෙක්ට්‍රික් ස්කූටර් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම 2020 22 වගේ අතර ගත්ත මගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. මේකේ අපි ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගැන කතා කරනකොට ඉලෙක්ට්‍රික් ස්කූටර් වල මේ දවස්වල වෙළඳ පොලේ එක එක මිල ගණන් යටතේ තියෙනවා. අසන්න වශයෙන් ලක්ෂ 4 සහ ලක්ෂ 10 වගේ එහා මෙහා වෙන්න පවා ඉලෙක්ට්‍රික් ස්කූටර් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ ලෙඩ් ඇසිඩ් කියන බැටරි එක තමයි තියෙන්නේ. ගොඩක් ඉලෙක්ට්‍රික් ස්කූටර් වලට ඩිජිටල් මීටර එන්නේ. ඒවා ඩිස්ක් බ්‍රේක් එන ඒවා තියෙනවා. ඩ්‍රම් බ්‍රේකුත් මම වැඩි දැකලා නැහැ. අලුතෙන් එන ගොඩක් ඒවා ඩිස්ක් බ්‍රේක් වෙන්නේ ඉස්සරහා. ඒත් එක්කම පිටිපස්ස ඩිස්ක් බ්‍රේක් එන ඒවා තියෙනවා සහ ඩ්‍රම් බ්‍රේක් එන ඒවාත් තියෙනවා. ඒත් එක්කම පිටිපස්සේ රෝදේ අපිට බලා ගන්න පුළුවන් මේකේ මෝටර එක. මෝටර එක ගත්තාම වෝට් 800 1200 1500 2000 වශයෙන් මෙන්න මේ පිටිපස්ස මෝටර එකේ කැපැසිටි එක වෙනස් වෙනවා. හරි. එතකොට මේ වටේට මේවා කිට් ගහලා තිබ්බට ප්ලාස්ටික් වල තිබ්බට ඇතුළත මෙන්න මේ වගේ තමයි ගොඩක් වෙලාවට එන්නේ. බැටරි වලට අපේ ඉස්සරහා මෙතන සීට් එක යට මෙන්න මේ වගේ බැටරි කැබින් එකක් තියෙනවා. ඉතින් මේක සුද්ධ කරලා මුකුත් නැති හින්දා මම මේ පළවෙනි වතාවට සම්පූර්ණ ගැලෙව්වේ. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේ වීඩියෝ එක බලපුවහම ඔයාලට ඔයාගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් තියෙනවා නම් ඔයාලට ඒ මේන්ටේන් ටික කරගන්න යන්නත් පුළුවන් වේවි. දැන් මෙතන මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක බලන්නකො මේකේ තියෙන මේ ඉන්වර්ටර් එක. මේකේ අපි වොෂ් කරන්නේ නැහනේ. සාමාන්‍ය අපි වොෂ් කරන්නේ නැහැ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. හේතුව ඉලෙක්ට්‍රික් කොටස් තියෙන හින්දා. නමුත් ඔයාලට මේක ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් වොෂ් කරේ නැති වුණාට ඔයාලට පුළුවන් මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක හුලං වලින් වගේ සුද්ධ කරගන්න පුළුවන්. මේ පේනවා ඇතිනේ දුවිලි ගිහිල්ලා කාලයක් යනකොට මේක බැඳිලා ඒවා ඒ විදිහටම ඝන වෙලා තියෙනවා. ඒත් එක්කම ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් වතුරේ ගමන් කරන්න එපා. එතකොට මොකද හානි වෙන්න පුළුවන්. ඒත් එක්කම ඉලෙක්ට්‍රික් ස්කූටර් නෙමෙයි ඔයාලට අනිත් ස්කූටර් එකක් වුණත් මෙන්න මේ කොටස ඔයාලා වතුර එක දේවල් ඇරයි යනකොට මේ කොටස වැඩිපුරම දිරන්න පටන් ගන්නවා. මේ බයික් එක මම දැන් ගලවලා තියෙන්නේ මේකේ රේන්ජ් එක බැටරි සවුත් වෙලා තියෙන හින්දා. ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අපි බැටරි මොනවද කියන එක. ඉතින් අපි ප්‍රධානවම ගත්තාම ඉලෙක්ට්‍රික් ස්කූටර් වලට එන ප්‍රධාන බැටරි වර්ග දෙක තුනක් තියෙනවා. ඒකෙන් අපිට ගොඩක්ම බලා ගන්න පුළුවන් ලෙඩ් ඇසිඩ් කියන බැටරි එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ලිතියම් අයන් බැටරි බලා ගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ ලෙඩ් ඇසිඩ් කියන බැටරි එක. මෙන්න මේ විදිහට බැටරි 6ක් එනවා ඔයාගේ බයික් එකේ සහ මේකේ බැටරි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් මගේ එකේ තියෙන්නේ 72 වෝල්ටේජ් වලින් තමයි මේක වැඩ කරන්නේ. මේ තියෙන්නේ මගේ එකේ තියෙන බැටරි එකක් 20 ඇම්පියර් හවර්ස් තියෙන 12 වොට් වල තියෙන ලෙඩ් ඇසිඩ් බැටරි එකක්. මෙන්න මේ ලෙඩ් ඇසිඩ් බැටරි තියෙන බයික් වල ඔයාලා බයික් එක චාර්ජරයට ගහනකොට මේන් ස්ටෑන්ඩ් එක දාලා තමයි ගහන්න ඕනේ. මොකද හේතුව මේක ඇතුලේ තියෙන ඇසිඩ් එකක් තියෙන. ඉතින් මේ ඇසිඩ් එක බයික් එක ඇන්ගල් කරලා තියෙන වෙලාවට එක පැත්තකට ඇලවෙලා තියෙන්නේ. ඉතින් මේ අපි බැටරි ගැන කතා කරනකොට මේ බැටරි වල බැටරි සර්කල් තියෙනවා. ඒ කියන්නේ බැටරි charge කරන්න පුළුවන් වාර ගණනක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලා ලෙඩ් ඇසිඩ් බැටරියක් ගත්තොත් එහෙම ඔයාලා මේ බැටරි බයික් ගන්න කඩවල් වල එයාලගේ විස්තර වල සඳහන් කරලා තියෙන්නේ සර්කල් 817 වගේ අතර පුළුවන් කියලා. ඉතින් 817 අතර වගේ මේවා ගහලා තිබ්බට සාමාන්‍යයෙන් ලෙඩ් ඇසිඩ් බැටරි තියෙන බයික් එකක් අවුරුදු 1.5 2 වගේ යනකොට සවුත් වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. ඉතින් මේ බයික් එකත් 2022 විතර වගේ අරන් තිබ්බේ මට මතකේ විදිහට. මේ බයික් එකේ අවුරුදු 1.5ක් විතර වගේ තමයි මේ බැටරි ටිකෙන් පැද්දේ. ඉතින් කාලයක් අපි පැදගෙන යනකොට මේකේ බයික් එකේ ස්පීඩ් එක අඩු වුණා. ඒත් එක්කම අවසානයේදී බැටරි බැහැලා සවුත් වෙලාම යන්න ගියා. මේ බැටරි ටික දැන් මම ඉවත් කරලා මේ වෙනුවට ලිෆෝ කියන බැටරි
පැක් එකක් මේකට හදන්න ඕනේ. මේක මම හදන්න වෙන්නේ. ඉතින් ලංකාවේ මේ වගේ හදන කට්ටිය ඉන්නවා පරණ බයික් වලට. මට lead acid battery ගෙනල්ලා දාන්න පුළුවන්. lead acid battery ගෙනල්ලා දාන්න ඕන සාමාන්‍යයෙන් ලක්ෂයක් 1.20ක් විතර වගේ ආසන්න ගාණක් වෙයි. lead acid battery වල කාල සීමාව එච්චර අපිට පාවිච්චි කරන්න අමාරුයි. ඒත් එක්කම මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් අපිට යන්න පුළුවන් උපරිම දුර තියෙන කිලෝමීටර් 50 100 වගේ එකින් එකට අපිට කැපැසිටි එකත් එක්ක වෙනස් වෙනවා. මේ තියෙන්නේ ලීෆ් කාර් එකකින් ගලවපු ලිතියම් අයන් බැටරි කිහිපයක්. මේක නම් මගේ සෝලාර් පද්ධතියට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ බැටරි වලින් කියන්නේ මේ සෙල් නෙමේ, මේ ආකාරයට එන පොඩි සෙල් වගේක්. මේ විදිහට ලිතියම් අයන් වලින් ඔයාලගේ බයික් වල බැටරි එනවා. ඉතින් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට අදාළ අදහසක් ගන්න තමයි ඒක පෙන්වන්නේ. මේ තියෙන්නේ ලිෆෝ කියන බැටරි සෙල්. මේ බැටරි එක සෙල් එකක් වෙනවා. මේ MP hours 50 වෙන්නේ. ඉතින් මේ සෙල් 24ක් සම්බන්ධ කරලා තමයි 3.2ක් වගේ වෙන්නේ මේ එක සෙල් එකක්. ෆෝන් එකක බැටරි එක තියෙන වෝල්ටේජ් එක වගේ තියෙන්නේ. ඇම්පියර් ප්‍රමාණය වැඩි වුණාට මේ බැටරි 24ක් වගේ සම්බන්ධ කරන්න ඕනේ අපිට මේ වගේ බයික් එකට ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් දුවන්න. ඉතින් හොඳ කාර්යක්ෂම බැටරියක් මේ ලිෆෝ කියන්නේ. මේ තියෙන්නේ මගේ 24 වොට් සෝලාර් සිස්ටම් එකකට බැලන්සින් වෙන්න දාලා තියෙන බැටරි එකක්. ඉතින් මේ බැටරි ලොකු ආයු කාලයක් තියෙන බැටරියක්. ආසන්න වශයෙන් මේ බැටරි එක ආයු කාලය අවුරුදු 9ත් 10ත් වගේ අතර අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ එක බැටරි එක සර්කල් 3000ක් විතර වගේ අඩංගු වෙනවා. බැටරි සර්කල් එකක් යන අදහස් කරන්න බැටරි එක ෆුල් charge වෙලා discharge වුණාම එක සර්කල් කවුන්ට් එකක් ගණනය වෙනවා. ඉතින් මේ බැටරි එක සර්කල් 3000ක් තියෙනවා නම් ආසන්න වශයෙන් අපි අවුරුද්දක්ම charge කරොත් හැමදාම charge කරත් අවුරුදු 8කට වගේ use කරන්න පුළුවන් මෙන්න මේ බැටරි එක. ඒත් පාවිච්චි කරලත් අපිට මේ බැටරි එක තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලිතියම් අයන් බැටරිත් මේහා සමානවම වගේ භාවිතා කරන්න පුළුවන්. නමුත් lead acid වල සර්කල් 800ක් වගේ මෙයාලගේ කැටලොග් වලට දාලා තිබ්බට අපිට එච්චර use කරන්න බෑ. මොකද මේ බැටරි වල වගේ කාර්යක්ෂමතාවයක් lead acid බැටරි වල නැහැ. ඔයාලා බයික් එකක් ගන්නකොට ඔයාලා බලන්න ඕනේ මේ වගේ අමතර කොටස් හරි ගන්න පුළුවන් ජාතිය බයික් එකක් ගන්න. මොකද දැන් මේ බ්‍රෑන්ඩ් වල එහෙම බඩු එහෙම අපිට ගෙන්න ගන්නවත් මේ වෙනකොට නැහැ. හරි ඉලෙක්ට්‍රිකල් ස්කූටර් වල පොඩ්ඩක් වියදම අඩුයි. අනිත් ඒවාට සාපේක්ෂව වියදම අඩුයි. එතකොට අපිට සර්විස් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒත් අපිට හුලං වලලා වගේ මේක පිරිසිදු කරන්න වෙනවා. ඊට අමතරව නඩත්තු වියදම අඩුයි. උදාහරණයක් විදියට අපිට එන්ජින් නඩත්තු ඒ වගේ දේවල් අඩුයි. මොනවා හරි මෝටර එක ප්‍රශ්නයක් වගේ ආවොත් අපිට මෝටර වගේ දාන්න වෙනවා. ඉතින් මේ වගේ ගියර් බොක්ස් එන්ජින් ඒව මොනවත් නැහැ. ඉලෙක්ට්‍රික් පාර්ට්ස් විතරක් තියෙන හින්දා ඒ පැත්තෙන් නඩත්තු අඩුයි. ඉතින් අනිත් දේ තමයි වාසි විදියට ගත්තොත් මේ බයික් එකේ කොන්ද රිදෙන්නේ නැහැ යනකොට. මොකද මේකේ සද්දයක් බද්දයක් නැහැ. ලොකු අර එන්ජින් එකෙන් වගේ මේ ඇති කරන අර මේ ভাইබ්‍රේෂන් එකක් මොකුත් නැති හින්දා කොන්දට හරිම ලේසිය ඕනෙම දුරක් යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට ගොඩක් දුර යන්න අමාරුයි. මේ බැටරි කැපැසිටි එක වැඩි වෙන්න ඕනේ ගොඩක් දුර යනවා නම්. ඉතින් ඊට අමතරව පහසු ගමනක් යන්න පුළුවන්. ඒත් එක්කම රැයකට වුණත් ඉතින් සද්දයක් බද්දයක් නැතුව හොර ගමනකට වුණත් ගොඩක් වටිනවා. ඉතින් මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් දුම් වාර්තා ගන්න අවශ්‍යතාවයක් නැහැ. වාට ආදායම් බලපත්‍රය සහ ඉන්ෂුරන්ස් එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අවාසි විදියට ගත්තාම අපිට මේ වගේ ගන්න පුළුවන් දුර යන්න බෑ එකක්. මොකද දුර යන්න බැරි මේ දැන් මේ බැටරි කැපැසිටි එකට සාමාන්‍ය කිලෝමීටර් 50ක් විතර වගේ තමයි දුර යන්න පුළුවන්. මෙන්න මේ lead acid වලින් වගේ තියෙන. එතකොට අපිට ගොඩක් දුර යන්න බෑ. උදාහරණයක් විදිහට කිලෝමීටර් 25ක් ගියොත් අපිට අපව 25ක් වගේ එන්න තමයි පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ බැටරි වගේ වට කිලෝමීටර් 50ක් වගේ රේන්ජ් එකක් තමයි යන්න පුළුවන්කම තියෙන්නේ. ඊට අමතරව බැටරි වල මිල ඉතින් මේ අපි lead acid බැටරි තියෙන කෙනෙක්ට නම් මේ lead acid බැටරිම දානවා නම් නැවත යාට ලක්ෂ 1.20ක් විතර වගේ යනවා. ඉතින් ඒක එයාට ලීස් එකක් දාලා ගන්න වෙන්නේ නැහැ. මොකද එයාට මේ බැටරි ටික අතින් කෑෂ් කරලා තමයි එකවර ගන්න වෙන්නේ. ඉතින් බැටරි වල ආයු කාලය මෙන්න මේ lead acid බැටරි වල ආයු කාලය අඩුයි. අන්න ඒක අපිට එන අවාසියක්. ඉතින් සාමාන්‍යයෙන් ගත්තහම
දීර්ඝ කාලීන මේ එන මාදිරි නොමැති වුණොත් එහෙම වගේ පාර්ට්ස් අඩුවීමක් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ බයික් එකේ වුණත් පාර්ට්ස් ගොඩක් අඩුයි. මේ ඉස්සරහා තියෙන වටේ තියෙන ෆ්‍රේම් අනම්මන ඒ වගේ දේවල් නෑ. ඉතින් මේ වගේ තව අවශ්‍ය තමයි වාහනවල මිල අධික ලෙස පහළ වැටෙනවා. ඉතින් සාමාන්‍ය අනිත් වාහන වලට වඩා බැටරි එහෙම සවුත් වුණාට පස්සේ මේ වගේ මිල ගන්න ටිකක් පහළ වැටෙනවා. ඒත් එක්කම අමතර කොටස් නොමැති වීමක් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ඉතින් මේ වගේ ගොඩක් දුර යන්න බැරි වීම. ගොඩක් දුර යන්න බෑ. සාමාන්‍ය ඉතින් ළඟ තමයි යන්නේ කිලෝමීටර් 100 150 වගේ ලොකු රේන්ජ් එකක යන්න බෑ. අර charge කර වගේ තමයි යන්න වෙන්නේ. ඉතින් ලොකුම වාසිය තමයි මේවට ලොකු පෙට්‍රල් වියදමක් යන්නේ නැති එක. ඒත් ඇත්තටම ඉලෙක්ට්‍රික් ස්කූටරයක් වාට වාසි. මොකද උදේ හවය ගියාම ගමන් යන කෙනෙක් නම් වාසි. තියෙන එකම අවාසිය තමයි ඔයා lead acid බැටරි තියෙන ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ගන්න එක තමයි ඔයාගේ තියෙන එකම අවාසිය. ඉතින් ඒක හින්දා ඔයාට හොඳම දේ තමයි මෙන්න මේ lead acid බැටරි නැතුව ගන්න ලිතියම් අයන් වගේ බැටරි තියෙන ඔයාට මං හිතන විදිහට ලිෆෝ වලින් එන බැටරි තියෙන බයික් හොයාගන්න අඩුවේ ලංකාවේ තිබ්බොත් ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ ගෙන්නන කම්පැනි එකකින් ගන්න මෙන්න මේ වගේ lead acid බැටරි තියෙන ඒවා ගන්න එපා. මොකද කඩවලින් වුණත් කියයි මේක බැටරියක් සවුත් වුණාම මේ ඒ බැටරිය මාරු කරලා මේ වට ඒ බැටරිය විතර මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ දේ කරන්න බෑ. මොකද මේක බැටරියක් අපි අලුතෙන් මාරු කරොත් මේ දාන බැටරිය අලුත් බැටරියක් සහ අනිත් බැටරි වල බැටරි හෙල්ත් එක අඩු වෙලා තියෙන. ඉතින් බහලා තියෙන ප්‍රමාණය බහලා තියෙන. ඉතින් එතකොට මේ බැටරි එකත් අපි අලුතෙන් දාන බැටරි එකත් එයා සවුතු කර ගන්නවා. ඉතින් ඒ අනිත් එක මම මේ වීඩියෝ එක දාන්න ටිකක් පරක්කු වුණා. ඒ අතරතුරත් මට ආරංචි වුණා එක කෙනෙක්ගේ අවුරුද්දකට විතර කලින් ගත්ත බයික් එකක බැටරි ඉදිමිලා සහ ඒ වගේ ගැටලු. ලිතියම් අයන් බැටරි තියෙන බයික් අවුරුදු 5ක්වත් වාට පදින්න කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒක වාට ගොඩක් වාසි. උදේ හවහ නිතරම වාට දුර යන්න පුළුවන් කෙනෙක් නම් වාට ඒක ගොඩක්ම වාසි. lead acid බැටරි තියෙන එකක් ගන්න එපා. මොකද වාට එහෙම ගත්තොත් ඒ අයත් බය වෙන්න එපා. වාට ලිතියම් අයන් බැටරි වගේ වලට රීප්ලේස් වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්නවා ඕන තරම් ඒ වගේ හදන කට්ටිය. එහෙම කරලා මේ බයික් එක හදාගත්තට පස්සේ වාට කාලයක් පදින්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි ඔය අලුතෙන් ගන්න කෙනෙක් නම් එක එක බ්‍රෑන්ඩ් තියෙනවා. මාදලි ගොඩක් තියෙනවා. කඩවල වලින් මොන දේවල් කිව්වත් මම ඔයාලට මගේ අත්දැකීමෙන් කියන්නේ මේකේ ගමන නියමයි. ගොඩක් දුර යන්න බැරි වුණත් ඔයාලට කොන්දේ අමාරුවක් නැතුව නියමට යන්න පුළුවන්. හරි පහසුයි. අනිත් දේ තමයි බල්ලෝ පන්නනවා. සාමාන්‍යයෙන් මේ අනිත් බයික් වලට වඩා හොඳ ගමනක් තියෙන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ගන්න නමුත් lead acid ඒවා තියෙනවා ගන්න එපා. එහෙනම් ඔයාලට පොඩි අවබෝධයක් හරි එන්න පුළුවන්. කෙනෙක් අමාරුවේ වැටෙන එක වළක්වා ගන්න තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් සබ් එකකුත් දාගෙන යන්න, ෂෙයා කරන්න, වගේ යාළුවොත් දැනුවත් කරන්න.